යන්න ගත්තේ තව විශේෂ හේතුවක් ඇතුව. ඒ තමයි අපි දන්න උපාසක මහත්තයෙක්ගේ තාත්තා කෙනෙක් ගිලන් වුණා. අසනීප වුණා. අසනීප වෙලා මේ තාත්තා දැන් ලෙඩ ඇඳි කිඳිරි ගන්නවා. අර දරුවෝ කියනවා තාත්තේ පින් සිහි කරන තාත්තට මොකවත් මතක නැහැ. තාත්තා කියන්නේ මගේ අත් ගිනි ගන්නෝ කියන වෙලාවකට. වෙලාවට කියනවා මාව කැලේකට ඇදගෙන යනෝ කියලා. දැන් දරුවෝ පිරිච්ච කියනවා. දැන් ඉතින් මෙයාලට මොකද්ද කියලා ඉතින් තේරුම් ගන්න බෑ. සාමාන්‍යයෙන් පින්වතුනි ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් මරණාසන්න කෙනෙක් තුල ගති නිමිති පහළ වෙන්න පුළුවන්. ඒ ගති නිමිති තමයි ඇඟ දනවෝ පිච්චෙනෝ කියලා කෑ ගැහුවොත් ඒක නිරේට යන්න පෙර නිමිත්තක්. කැලෑ පෙනුනොත් සත්තු පෙනුනොත් තිරිසන් ලෝකෙට යන්න පෙර නිමිත්තක්. ඊළඟට ගඳ එනවා කියලා කිව්වොත් අඳුරක් එනවා කිව්වොත් ඥාතින්ගේ නම් කිව්වොත් නෑදෑයන්ගේ නම් කිව්වොත් പ്രേත ලෝකෙට යනවා කියලා ගති නිමිත්තක්. ඒතර මෙයා කැලේයි ගින්දරයි කියන්නේ. ඒ කියන්නේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ නිරයයි අතර තමයි මෙයාගේ දැන් හිත දෝලණය වෙන්නේ. පිනක් සිහි වෙන්නෙම නැහැ. ඒ දරුවා බණ හැමේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් බණහන කෙනෙක් නිසා ඊළඟට අසපු ඇසුරු කරගෙන ධර්ම ඉගෙන ගන්න කෙනෙක් නිසා මෙයා පිරිත් කියලා කල්පනා කළා. කල්පනා කරනකොට මෙයාට හිතුණා තාත්තගෙන් වරදක් වෙලාද දන්නේ නැහැ. කියලා මෙයා තාත්තව ගෙන්නගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ බුදු පිළිම වහන්සේ ඉස්සරහා ඉඳලා තාත්තේ මෙහෙම කියන්න කියලා තාත්තලව සිංහලෙන් කියෙව්වා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේලාට ධර්මයට සංඝ රත්නයට චෛත්‍යවලට බෝධිවලට මව්පියන්ට ගුරුවරුන්ට ඊළඟට ධාතු චෛත්‍යවලට ඊළඟට ප්‍රතිමාවලට මේ ආදි වශයෙන් තුනුරුවන් විශේෂයි මගේ වරදක් වෙලා තියෙනවා නම් බුද්ධ රත්නයෙන් සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් සමාව ලැබේවා. සංඝ රත්නයෙන් සමාව ලැබේවා කියලා දෙවනුවද සමාව ලැබේවා තෙවනුවද සමාව ලැබේවා කියලා සමාව ගැන්නෙව්වා. මේ පින්වතුන් කියන්නේ මේක සත්‍යයක්. එදා ඉඳලා ගින්දර පේන්නේ නැහැ. එදා ඉඳලා කැලේ පේන්නෙත් නැහැ. එදා ඉඳලා එයාට කියන පින්කම් මතකයි. ඔව් පුතේ ඔව් කියලා මෙයා කියන සමහර පින්කම් දරුවන්ටත් අමතකයි. එක්තරා දවසක පුතේ මෙච්චර පින් කළා මට බැරි වුණානේ සමන් දෙවිය හාමුදුරන්ට අනුමෝදන් කරන්න කියලා සමන් දෙවියන් අනුමෝදන් කළා. එදා රෑ මේ තාත්තා නැති වුණා. අවසන් කටයුතු සිද්ධ වුණා. දින කිහිපයක් යද්දී රත්තරන් රං ස්වභාවයෙන් පෙනී ඉඳලා දිව්‍ය සලු පිළි සමග පුතා උඹ සතුටු වෙන්නේ මං දැන් ඉන්නේ සමන් දෙවියන් ළඟ